තමන්ට යම් වාසියක් ලැබෙන්නේ නම් නඩුවක් ඇසීමට නොහැකි බවට නීතිමය මූලධර්ම සහ ජාත්‍යන්තර අධිකරණ මාර්ගෝපදේශයන් ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී. ඒ අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් වන නඩුව ඇසීමේදී විනිසුරුවරයෙකුට හෝ අදාළ පාර්ශවයකට වැටුප් වැඩි කිරීම හෝ වාහන වැනි යම් මූල්‍යමය ප්‍රතිලාභ හිමිවන්නේ නම් ඒ නඩුවක් ඇසීමට බාධාවක් වන බවයි විපක්ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. අධිකරණයට නඩුව ඇසීමට නොහැකි අවස්ථාවකදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ජනමත විචාරණය නැමැති අධිකරණය පත් කර ඇති බවත් ආණ්ඩුව විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකට ගොස් මෙම බලය ජනතාවට දී යුතු බවත් මෙවැනි අවස්ථාවක් පැමිණි විගස ආණ්ඩුව කළ යුත්තේ ජනමත විචාරණයක් අවශ්‍ය බවට සහතික කිරීම බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. මේ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ආණ්ඩුවට සහයෝගය ලබා දිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් කතානායකවරයාට බාර දිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා පවසා සිටී. ඉන් අනතුරුව මෙම යෝජනාව සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කරන ලෙසට ජනාධිපතිවරයා හා අගමැතිවරයට ප්‍රකාශ කරන ලෙසත් සංශෝධන අවශ්‍ය නම් ඒ සිදු කළ හැකි බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.